ඕක තමයි බිස්නස් එක මුන්ගේ. ඕක තමයි බිස්නස් එක. ඉනිමග තියලා ගැට ගහගෙන උඩට නැගලා ලොකු වීරකමක් කියලා ඉඳි ඕක පෙන්නන්නේ. ඔයිට වැඩි දේවල් තියෙනවා මේ රටේ කරන්න මොකද කියන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය තොපි හදන්නේ නැහැ. මේවට තමයි රැවටෙන්නේ මේ රටේ සිංහල නිගණ්ඨ සිංහල බෞද්ධ බහුතරය. ගෝවට චෛත්‍යවල තීන්තක රාජධානිය කොට නගපිය ඊට වැඩිය හොඳයි. ඒවකට නගන්නේ නැහැ. ඒවට කොමිස් නැහැනේ. උඹලා බොරුවට ඊට පස්සේ සීනි තේ කොළ ටිකක් කව කඩු පෙට්ටි ටිකක් තීන් තාලේම කිරීමේ කටයුත්ත පටන් ගන්න යන්නේ අපේ තීන්ත බජට් එක එනවා. රටවල් වල ඉන්නේ උඩ පැන පැන දෙන්නේ ඔයාලට සල්ලි. ඊට පස්සේ උඹලා ඒකෙන් ඔබ විගණනය කරන්න ඕනේ වහාම තොපේ account සඳගිරි සෑ ඔක්කොම. උඹලා ගම් වල කීප දෙනෙක්ට කාගොඩ පෙට්ටි ටිකක් පොත් ටිකක් කරව මේවා කාලයකට දීලා ඒව වහනවා මේවත් කරනවා කියලා. ටීම් එක තවමත් සෑයේ තීන් තාලේම කිරීම කරගෙන යනවා. දැන් වෙලාව රෑ 7යි. ඔන්න ටීම් එක තාම වැඩ. මන්දාන සඳගිරි මහතායේ තීන් තාලේම කිරීමේ පුණ්‍ය කටයුත්ත ඒක කොහොමද පිනක් වෙන්නේ? මට තියෙන ප්‍රශ්නේ ඒක පිනක් වෙන්නේ කොහොමද? අය විතර වෙනකොට අපි සම්පූර්ණයෙන් සෑයේ තීන් තාලේම කිරීමේ පුණ්‍ය කටයුත්ත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සඳගිරි මහසෑයේ තීන් තාලේම කිරීමේ පුණ්‍ය කටයුත්ත වෙනවා. පුණ්‍ය කටයුත්ත. තීන්ත සඳහා දායකත්වයක් ලබා දෙන්නට කීයක් විතර යනවද? ඔබේ පින් බල දායකත්වය අද දිනයේ තුල එකතු කරන ලෙස බොහොම ගෞරව පළයකෝ බොරු කියන්නේ නැතුව මිනිස්සුන්ට චෛත්‍යක තීන්ත ගෑවම කොහොමද යකෝ පින් සිද්ධ වෙන්නේ? ගෙවල් වල තීන්ත ටිකක් ගාපන්. බොරු වැඩ කරන්නේ නැතුව. නිගණ්ඨයෝ. නිගණ්ඨයෝ තෝපි රාමායනිකයෙක් නේ උඹ.